බුදුරජාණන් වහන්සේ වදාලා පරිභෝග කරන්න ධනෙ කියන එක කියලා. ඒ පරිභෝග කරන්න ඕන තමන් කන්න බොන්න ඕන අඳින්න පළඳින්න ඕන. ඒ කියන්නේ තමන් දැන් ඔයාලානේ රස්සාව කරන්නේ අවුරුදු ගාණක්. මහන්සි වෙන්නේ ඔයාලානේ. ඒ නිසා ඔයාලට අඩුම තරමේ අඳින්න ඇඳුමක්වත් හොඳට තියෙන්න ඕන. හොඳට කන්න බොන්න ඕන. මෙහින් ගිහිල්ලා පිටට ගියක්, ගෙදර ගියත්, ගෙදර අයත් එක්ක හොඳට කෑමක් බීමක් වේලක් කාලා ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කෙනා හම්බ කරන එක හරියට ඇඳපන් කාපන් බීපන් කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ පළවෙනි පඩියේ පළවෙනි කොටස පින් කරන්න යොමු කරන්න කියලා කිව්වේ නෑ. ඉස්සල්ලා කිව්වේ කන්න කියලා. දෙවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා නෝනට කන්න බොන්න දෙන්න කිව්වා. තමන්ගේ නෝනට. ඔයාලා දන්නේ නැතුණාට නෝනට කන්න බොන්න දුන්නේ නැත්තම් නෝනව ධනෙන් සතුටු කළේ නැත්තම් ඒ කියන්නේ වහලියක් විදියට නම් තියාගෙන ඉන්න එක ලොකු උපකාරකමක් වෙනවා. ඒ කියන්නේ ඔයාලා හිතන්නකෝ කෙල්ලෙක් අවුරුදු 16ක් 17ක් 18ක් 20ක් 20 ගානක් කෙල්ල අම්මලාව පරිසම් කරගෙන ඉඳලා ඒ කෙල්ලට කන්න බොන්න දීලා හොඳට හදලා ඒ කෙල්ල ඔයාලට දෙනවා කසාද බැඳලා. ඊට පස්සේ අර අනුන් විසින් හදපු ශරීරයක් තමයි ඔයාලා පෞල් ජීවිතයක් ගත කරන්නේ. කසාද බැඳපු නැති කෙනෙක් තමන්ගේ හිතේ තියෙන ආසාවල් ඉෂ්ට කරගන්න කාන්තාවක් හොයාගෙන යනවා නම් එයාට ධනෙ දීලා යන්නේ. ඒ කාලේ තිබ්බ නගර සෝබනියන් ළඟට ධනෙ දීලා යන්නේ එක රැයක් ගත කරන්න කහවණු 110 ගෙවන්න ඕන. නමුත් තමන්ගේ කසාද බඳිනවා. බැඳලා තමන්ගේ නෝනා එක යා හැමදාම පෞල් කනවා. පෞල් කාලේ ඒකිට හරියට කණ්ඩවත් දෙන්නේ නැත්තම් ඒක හිත සතුටු වෙන විදිහට අඳින්න පළඳින්න දෙන්නේ නැත්තම් චේන් එකක් මොද්දක් කරාඹුවක්වත් ඒකිට ගෙනත් දීලා නැත්තම් ඒක පව් සිද්ධ වෙනවා. පව් සිද්ධ වෙනවා. මේ කසාද බඳිනවා කියන එක සුළු ජීවිතයක් නෙමෙයි. ඒකිටත් හරියට කන්න බොන්න අඳින්න දීලත් නැතුව ඒකාසේ මෙහි ඇවිල්ලා වෙන එක මැසේජ් කරපන් තවත් පව්. පොලි. පව් පොලි. මේක ලේසි නෑ. ඇයි වැරදි කාමසේවනය කියන එක? ඒ කියන්නේ බාහිර කාන්තාවක් එක්ක කායික වැසිරෙනවා කියන එක නිරේගාමී අකුසලයන්. ඒතර කසාද බැන්දට පස්සේ එයා නිරේ උපදින්නේ නෑ. එයා තමන්ගේ බිරිඳ. ඒ ඉපදෙන්නේ නැති වෙන්න නම් වන්දි ගෙවන්න ඕන ඇයට. වන්දි ගෙවන්නේ කොහොමද? එයාට කන්න බොන්න දෙන්න ඕන. අඳින්න දෙන්න ඕන. එයාව නඩත්තු කරන්න ඕන. එයාගේ ලස්සන අපි පැහැරගත්තා නම් ඒ කෙල්ල ආභරණ වලින් හරි අපි ලස්සන කරන්න ඕන. ගිහි ජීවිතේ ගත කරන අය කියන්නේ වෙන කෙල්ලෙක් ඇසුරු නොකර ඉන්න ඕන. ඒක තමයි අර වන්දිය ගෙවිල්ල. තමන්ගේ නෝනට වන්දි ගෙවන්න ඕන ඇව පරිහරණය කළාට. වෙන කෙල්ලෙක් ඇසුරු කරන්නේ නැතුව. ඉතින් මේවා දන්නේ නැති නිසා මනුස්ස ලෝකේ උපන් අය පව් ටොං ගානක් කරගෙන මැරෙන්නේ. ඉතින් හරිනේ. ඉතින් නියසිලට ගත්ත පස් පිටක් වාගේ ප්‍රමාණයක් නේ දෙව්ලෝ යන්නේ. මහ පොළොව වාගේ ප්‍රමාණයක් අතර අපාය යනවා. කීම හේතුව? හේතුව තමයි ඔය වගේ දේවල්වත් මේ පෞල් ජීවිතේ ගත කරන විදිහෙන් දිව්‍ය ලෝකේ අපාය තීරණය වෙනවා කියලා දන්නේ නැහැ. ලේසි නෑ දුවේ පුතේ මේ පින්වතුනි. මේක ලේසි නෑ. පෞල් ජීවිත ගත කරනවා කියන එක ලේසි නෑ. ඒවට යුතුයකම් ඉෂ්ට කරන්න ඕන. අම්මා අප්පා අපිව හැදුවා නම් අපිව ඒ අයට නඩත්තු කරන්න ඕන. අර ගිරවා වී කරල් කන ගිරවා වී කරල් පොදියකුත් ඇරන් අම්මයි තාත්තට දෙන්න යනකොට ගිරවගේ ලස්සනට කුඹුරු හිමියා අල්ලගත්තා. අල්ලගෙන ගිරවගෙන් ඇහුවා උඹ මොනවද මේ කරන්නේ? මේ උඹ කාලා වී කරල් මිටියකුත් අරන් යනවා කිව්වා. ඊට පස්සේ කෝනේ මං රාජකාරී ටිකක් කරනවා. මොනවද ඔහේ කරන රාජකාරිය? මං ණයක් ගෙවනවා මේ දවස්වල අන් අයට ණයක් දෙනවා කිව්වා. පින් කරනවා කිව්වා. ණය ගෙවනවා, ණය දෙනවා, පින් කරනවා. ඕක තමයි කොහොම මගේ මේ ජීවිතේ ගිරවෙක් විදිහට. ඊට පස්සේ කිව්වා උඹ කොහොමද ණය ගෙවන්නේ කියලා ඇහුවා. ණය ගෙවන්න එක තමයි කිව්වා. අම්මයි තාත්තයි මට පුළුවන් කාලේ මන් දිහා බැලුවා. දැන් ඔන්දලා වයසයි. මන් දැන් බලනවා. අම්මයි තාත්තයි මට කැව්වා නම් මම ඒ අයට කෑම දීලා මගේ ණය මං ගෙවන්න ඕන කිව්වා. අම්මයි තාත්තයි මට ඇඳෙව්වා නම් ඇඳුම් මම ඒ අයට ඇඳුම් දීලා මගේ ණය ගෙවන්න ඕන කිව්වා මං. කියන්නේ අපි සමාජයේ ණය ගෙවෙන හැටි කතා කරනකොට. එතකොට අපි පුංචි කාලේ අපි අඬනකොට අම්මලා ඇහැරලා හිටියා නම් ඒ ණය ගෙවන්න ඕන උන්දලා අසනීප වෙනකොට අපිත් ඇහැරලා ඉඳලා.
අපි පොඩ්ඩ ලෙඩ වෙනකොට ඉස්පිරිතාලේ ගෙනිච්චා නම් අම්මලා ඒ ණය ගෙවන්න ඕන අම්මලාගේ අසනීපෙකදී අපි බෙහෙත් අරන් දීලා. අපි ලෙඩ වෙනකොට අපි ළඟ අම්මලා හිටියා නම් ඒ ණය ගෙවන්න ඕන උන්දලා අවසන් වෙනකොට අපි ඒ ළඟ ඉඳලා. ණය ගෙවන්න ඕන. අහක බලාගෙන හිටියා කියන්නේ උන් අම්මා අප්පලා අපිට දුන්න දෙයක් නෑ. ඔය පැත්තක හිටපියව කියලා පැත්තක හිටියනේ ණය ටොං ගණන්. ණය ටොං ගණන් ණය ගෙවන්න ඕන. හැම වෙලාවෙම හිතන්න උන්දලා දුන්නානේ අපිට. බැලුවානේ. ඒවා අපි ගෙවන්න ඕනනේ කියලා. අපි කොච්චර මේ අම්මලා තාත්තලා අපිට කණ්ඩ බොණ්ඩ කොච්චර දුන්නත් අද කෑම රසයි හොඳයි කියලා කියන්නේ නැහැ. වැලි කැටයක් හැපුණොත් ලුණු මදි වුණොත් ලුණු වැඩි වුණොත් අම්මලාට අපි ඒවා කිව්වා. ඒ කියන්නේ අපෙන් හොදක්වත් නැතුව උන්දලා අපි වැහැදුවේ. ඒ නිසා අද අපි අම්මලාට තාත්තලාට උදව් කරද්දී ඒ අය ඒකට හොදක් කිව්වේ නැත්තම් අම්මලාට කොච්චර කළත් වැඩක් නැහැ හොදක්වත් නැහැ කියලා අත්තරිනවා මිනිස්සු. හරියට තමන් පුංචි කාලේ දෙමව්පියන්ට පින් දීදී හිටියා වගේ. ඒ නිසා ණය ගෙවන්න ඕන කිව්වා දෙමව්පියන්ගේ. ඊට පස්සේ කිව්වා ණය දෙන්න ඕන. මං ණය දෙනවා කිව්වා. ඊට පස්සේ කිව්වා කාටද ඔයා ණය දෙන්නේ? මගේ යටතේ ඉන්න අයට මම පෝෂණය කරනවා කිව්වා. දරුවන්ට මම දෙනවා කිව්වා. ඒ දරුවන්ට මම ණයක් විදියට දෙනවා කිව්වා. ඔක කවදා හරි මට ලැබෙනවා කිව්වා. ඒ අය එක්කෝ හිතලා දෙයි නැත්නම් සංසාරේ හරි මට ලැබෙනවා කොහොද දෙන දේ. පින් කරන්නේ කොහොමද ඇහුවා. දැන් මගේ පවුලට සම්බන්ධ නැති අනිත් අයටත් මම උදව් කරනවා. ඒවා ඔක්කොම මට පින් වෙනවා කිව්වා. ඒවා මට පින් කිව්වා. ඉතින් ওই විදිහට ගිරවා කියන්නේ බෝසත් ගිරවා. සාලිකේත ජාතකේ මට මතක හැටියට. ඊට පස්සේ මේ ඒ වගේ දෙමව්පියෝ ගැන චුට්ටක් බලනවා. දැන් අර ඉහළ නිලධාරියා අර පෙන්ෂන් ගත්ත අර පෙන්ෂන් එකෙන් හරි අර අම්මා තාත්තා දිහා බලපු එක අපායෙන් ගොඩ එන්න හේතු වුණානේ. ඒකයි අම්මා තාත්තා විශේෂයි. අම්මා තාත්තගේ ආශිර්වාදයෙන් ඔයාලා ගොඩක් රැකෙනවා ඔයාලා දන්නේ නැති වුණාට. දැන් අර අම්මා බලෙන් කියනවා බෝධි පූජාව තිබ්බේ අර පුතා ආමියකට යද්දි යුද්ධෙට යද්දි බලෙන් බෝධි පූජාව තිබ්බේ. එතන මේ පහන් වල තියෙන අම්මා කෙනෙක්ගේ ආශිර්වාදේ නේද? ඒ කියන්නේ ආද අපාය යන්නේ නැතුව තිරිසනෙක් වෙන්නේ නැතුව යක්ෂයෙක් හරි වෙලා ඉන්නේ. ඒකේ යකා කියන තැන අපා දුක නැහනේ. යකා කියන තැන තිරිසන් දුක නැහනේ. යකා කියන තැන പ്രേත දුක නැහනේ. ඒක යක්ෂ ලෝකේ. ඊට පස්සේ ඔන්න පරිභෝග සැපේ. ඊළඟට පොඩි ඉතුරුවක් තියෙන්න ඕන. තමන්ගේ නෝනට කනකර ටිකක් අරන් දුන්නත් ඕක ඉතුරුවන්නේ හදිසියක් වුණොත් බැංකුවේ හරි තියාගන්න පුළුවන්. ගෙයක් දොරක් වාහනයක් ගත්තොත් හදිසියට විකුණන්න හරි පුළුවන්. ඒවා ඉතුරුවා. ඔයාලා රස්සාවක් කරන එකේ මොන හරි ඉතුරුවක් කියලා එකක් තියාගන්න. ඔක්කොම නැති බංගස්ථාන කරන්න එපා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පරිභෝග කරන්න කියලා පුද පූජා තියන්න කිව්වා. ශාසනය වෙනුවෙන් කැප වෙන්න කිව්වා. ශාසනය වෙනුවෙන් කැප මේ දෙයක් කරන්න කියන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න බෝධීන් වහන්සේලා වැඩ ඉන්න ඒ චෛත්‍ය ළඟ බෝධි ළඟ ඔයාලට දෙමව්පියෝ ආශිර්වාද කරලා පිරිච්චියලා ආශිර්වාද කරලා පිරිත් හඬ ඇහෙන පරිසරයක ඔයාලා ඉපදුනේ. එහෙව් ලෝකෙක ඔයාලා රස්සාව කරද්දි ඔයාලා හම්බ කරන ධනෙ අනිවාර්යයෙන්ම බුද්ධ ශාසනයේදී කියලා කරපු දෙයක් තියෙනවා. දැන් බලන්න ඔයාලා ගමේ පන්සලේ රටේ ලෝකෙ කොතනක හරි පන්සලක ඔයාලා ශාසනය වෙනුවෙන් කරපු දෙයක් තියෙනවද කියලා. අඩුම තරමේ සෑයකට බෝධියකට ගඩොලක් හරි ඔයාලගෙන් කියලා දීලා තියෙනවද කියලා. ඔන්න ඒ වෙලාවට මොකක්වත් නැහැ කියලා වගේ හිතෙනවා. නමුත් හිතනවා නම් සතුටු වෙන්න පුළුවන් ඉරහඳ සෑය ගැන හරි හිතලා. ඉරහඳ සෑයද සඳහිරු සෑයද? සඳහිරු සෑය. සඳහිරු සෑයේ හැම ගඩොලකම ඔයාලගේ දායකත්වය තියෙනවා. එහෙම නේද? හැම කෙනෙක්ගේම දායකත්වයේ තියෙන. අපි හදපු සෑය කියලා අනුරාධපුර ගියොත් අනිවාර්යෙන් මලක් පූජා කරන්න. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ යාළගේ දායකත්වය එතන තියෙනවා. කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් කලේ හොඳ වැඩක් නිසා පින තියෙනවා. අනිවාර්යෙන් ওই සෑයේ ඔයාලගේ ගඩොලක් තියෙනවාමයි. තියෙනවාමයි. ඒක රණවිරුව විසින් හදපු සෑයක්. ඉතින් ඒ නිසා ඒවා සිහි කරන්න. ගමේ හොයි කොහේ හරි සෑයක් බෝධියක් වෙහෙරක් හදනවා කියන ගෙවල් වල කොච්චර කරදර තිබ්බත් ඔයාලා මෙච්චර මහන්සි වෙලා දුක් විඳ විඳ හම්බ කරන එකෙන් කීයක් හරි ඒවට මොහ කරන්න.
අවුරුද්දකට වතාවක්වත් සාංගික දානයක් දෙන්න. මියගේ ඥාතීන්ට පින් දෙන්න. සල්ලි හම්බ කරනවා වගේම වියදම් කරන්න. ගෑනු වෙනුවෙන් නිකන් ඔය වල්පල් වලින් වෙනුවෙන් වියදම් කරන්න එපා බාහිර. සිගරට් වෙනුවෙන් වියදම් කරන ඒවා කල්පනා කරන්න. බොන ඒවාට වියදම් කරන ඒවා කල්පනා කරන්න. අනවශ්‍ය වියදම් කල්පනා කරන්න. ඒවා පසෙකට දාලා ওই දැහැමි විදියේදී වියදම් කරන්න. කෝටිපතියෙක් විදියට නොමැරුණාට යුතුයකම් ඉෂ්ට කරපු කෙනෙක් විදියට මැරෙන්න. එතකොට ඒ ගෙවල් වල මිනි පෙට්ටිය නිකන් ලෑලි කෑල්ලක දාලා තිබ්බත් ගමේම මිනිස්සු වට වෙලා ඔයාලගේ හොඳ කියලා සෙත් පතයි. පරලෝකටත් සාන්තියක් ඒක.